හෙලෝ අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලව ස්මාර්ට් හැක් අපේ YouTube channel එකට. අද මම කතා කරන්නේ ඊටාම වැදගත් වටිනා කියන වීඩියෝ එකක් ගැන. ඒ තමයි සිරි දල්දා වන්දනා මේ දවස්වල පැවැත්වෙනවා. ඒකේ මේ දවස්වල vehicle park වල තත්ත්වය ඒ ගැන සාමාන්‍ය ඒතකොට පෝලිං වල දුර කොච්චර වගේ දිගද ඒ වගේ සේරම විස්තර බලන්න සුපිරි සයිට් එකක් තමයි මේ මම අද ඔයාලට එක්ක කතා කරන්න යන්නේ. මේකේ සීලම විස්තර අසත්‍යව නෙමෙයි. මේක ශ්‍රී ලංකා පොලිසිය විසින් තමයි මෙහෙවගෙන යන්නේ. අපි දැන් ගිහින් බලමු vehicle parking වල තත්ත්වය. එතකොට අපිට මෙහෙම පේනවා ගැටඹි මහානාම ග්‍රවුන්ඩ් එකේ පාකින් එකේ තත්ත්වය. ඒලන් සහස්සු වෙන පාක් එකේ තත්ත්වය. ඊට පස්සේ SWRD බණ්ඩාරනායක රෝඩ් බස් පාක් එක, ඊට පස්සේ බෝගම්බර ස්ටේඩියම් පාක් එක. ඒ වගේම තව මේ වගේ පාක් ගොඩක් ගැන විස්තර අපිට සඳහන් කරලා තියෙනවා. ඒකේ available space එක, ඒ වගේම එතෙන්ට යන්න ඩිරෙක්ෂන් එකත් මේ නිල් පාට බටන් එක ඔබලා අපිට මේ ලබා ගන්න පුළුවන්. අපි මේ දැන් ඩිරෙක්ෂන් බටන් එකක් ඔබලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට මෙතන ඩිරෙක්ෂන් එක ඔබලා ඒ අදාළ පාකින් එකට අපිට මැප් එකේ මාර්ගය බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් බලමු මේ දැන් පෝලිං වල තත්ත්වය කොහොමද කියලා, කොච්චර දිගද කියලා. මේ තියෙන්නේ ඒක. එතකොට අපිට පළවෙනි පෝලිමේ, දෙවෙනි පෝලිමේ, තුන්වෙනි පෝලිමේ දිග කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම තව විස්තර ගොඩක් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඔයාලා කැමති අය ගිහිල්ලා බලන්න මේ සයිට් එක කොහොමද, හොඳයිද කියලා. ඒ වගේම තවත් මේ වගේ වැදගත් තොරතුරු ලබා ගන්න අපේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් press කරලා තියාගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.